වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ අතෑරලා දාපු ප්‍රාථමික පාසලක. මේ පාසලේ විශාල හිස් කොරිඩෝවල් වගේම හිස් පන්ති කාමර නිසා මේ ඉස්කෝලේ හරිම গুপ্ত ස්වභාවයක් ගන්නවා. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන පුද්ගලයා කලිනුත් මේ ඉස්කෝලේ ගවේෂණය කරලා තියෙනවා. මේ පුද්ගලයා කියන විදිහට කලින්ට වැඩිය මේ ඉස්කෝලේ গুপ্ত වගේම අద్భుත ස්වභාවයක් ගන්නවලු. ක්‍රිස් කියන්නේ නාගරික ගවේෂකයෙක්. මේ පුද්ගලයා නිතරම වගේ අමුතුම දේවල් වලට මුහුණ දෙන පුද්ගලයෙක්. මේ වීඩියෝ එක ඒ අතරින් අමුතුම වීඩියෝ එකක් වෙනවා. එක්තරා රාත්‍රියක ක්‍රිස් තනියම මෙන්න මේ භයානක ඉස්කෝලේ ගවේෂණය කරන්න යනවා. එයා මේ ඉස්කෝලේ ගවේෂණය කර කර යද්දී එයාට තේරෙනවා එයා මේ ඉස්කෝලේ තනි වෙලා නැහැ කියලා. මේ පන්ති කාමරේ අතෑරලා දාලා ගිහිල්ලා තියෙන හැම භාණ්ඩයක්ම හරිම গুপ্ত ස්වභාවයක් ගන්නවා. මේ හැම පන්ති කාමරයක්ම එක වගේම පෙනුමක් තමයි ගන්නෙ. මේ කොහොම වුණත් ක්‍රිස් මේ ඉස්කෝලේ ඉතුරු ටික ගවේෂණය කරගෙන යද්දී හරිම අద్భుත සිද්ධීන් කිහිපයක්ම කැමරා කාචයේ සටහන් වෙනවා. Safe is still here. I wonder what's in it. Get my gun. Hello. Standing right here. And it's getting really cold. What the is going on? එක පාරටම බිල්ඩින් එකේ පැත්තකින් කවුරු හරි කෑ ගහනවා වගේ සද්දයක් ඇහෙනවා. එක පාරටම ක්‍රිස් අනිත් පැත්ත හැරෙද්දී අර වීදුරුව ගාව කළු පාට ඡායාවක් වගේ එකක් තියෙනවා ඔයාට පේනවා ඇති. ඒ කළු පාට ඡායාව මොකක්ද කියලා බලන්න මෙයා මේ තැන තව ටිකක් සෝදිසි කරනවා. පුදුම කියන්නේ ඒ කාමරේ ඇතුලේ වෙන කවුරුත්ම නැහැ. එයා ක්ලොසට් එක චෙක් කරත් කිසිම දෙයක් දකින්නේ නැහැ. අර කළු පාට ඡායාව හරිම අద్భుත විදියට අතුරුදහන් වෙලා යනවා. මේකේ තවත් පුදුම හිතන දේ තමයි ක්‍රිස් මේ කාමරෙන් එළියට යනවත් එක්ක ඒ කාමරේ උෂ්ණත්වය එකපාරටම අඩු වෙලා තියෙනවා. මම ඔයාට කලින් ගෙනාපු වීඩියෝ වලත් මේ වගේ අద్భుත සිද්ධීන් වෙද්දී ඒ තැන්වල උෂ්ණත්වය අඩු වැඩි වෙනවා කියලා මම ඔයාට කියලා තියෙනවා. ක්‍රිස් මේ සිද්ධි හින්දා ටිකක් කලබල වෙන්න පටන් ගන්නවා. මේ හින්දා ක්‍රිස් හිතන්නේ මේ පාසල